මම ප්‍රශ්නය අහන්න ඉස්සෙල්ලා මේ සම්බන්ධයෙන් වැදගත් මේ ප්‍රශ්නේ දීලා අවුරුද්දක් වෙනවා. දැන් මට පේන මෙතන ඇමති උත්තර දෙන්නේ නැහැ. එතකොට අපට අහන්න පුළුවන් මාසෙකට සැරයක් එක ප්‍රශ්නයක්. මේකත් කල් යනකොට අපි දැන් දීලා තියෙන ප්‍රශ්න ප්‍රමාණය අනුව මේ පාර්ලිමේන්තුව ඉක්මවා යන විදිහට තමයි උත්තර ලැබෙන්නේ. ගරු තානාගතුමනි මේකේ යම් විධිමත් ක්‍රියාවක් ඇතිවන්න අවශ්‍යයි. කොහොමද මේකට උත්තර ලබා ගන්න කියලා. මොකෝ දැන් මං අහලා තියෙන ප්‍රශ්නේ 24 දැන් මේකේ 25ත් අගට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි නැවත අලුත් වැඩිය කළ ප්‍රශ්න දෙනවා නම් වෙන ප්‍රශ්නයක් කියලා කියමු. අපිට මොන හරි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න වේවි නේද? ගරු ස්ථාවර නියෝගානුව කතා කරන වැඩ කරනවා. එහෙනම් මේගොල්ලෝ දිනානුව වැඩ කරන්න අවශ්‍යයි. ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා. ගරු කතානායකතුමනි කොහොමද එතුමා අහලා තියෙන්නේ 2024 දෙසැම්බර් 31 දිනට ණය ඇතුළු විස්තර. ඉතින් කොහොමද උත්තර දෙන්න 25 තමයි. ඒ නිසා සතියක් කල් ගන්නවා. ගරු ප්‍රශ්නාංක 5 ගරු ශානක්‍ය දැන් ප්‍රශ්නේ 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 අහන්න කියලා ගරු මන්ත්‍රීතුමා තමයි මම ඉස්සලා ආවේ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නේ අහනවා ප්‍රශ්නේ සූදානමකින් දැන් ඊළඟ ප්‍රශ්නේ මට යන්න සිද්ධ වෙනවා ගරු මන්ත්‍රීතුමාට ඊළඟ ප්‍රශ්නෙට යන්න සිද්ධ වෙනවා ගරු ශානක්‍යන් රාජපුත්තිරන් රාසමානික්ක මහතා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නේ අහන්නකෝ දැන් මට ඕන විදිහට මම ප්‍රශ්නේ අහන්නයි ප්‍රශ්නේ දෙන්නයි නෑ ඔබතුමාට තියෙන්නේ මේ ප්‍රශ්නේ අහනවා කියන එක අහනවාද නැද්ද කියන එක ප්‍රකාශ කරන එක විතරයි ස්ටෑන්ඩින් ඕඩර්ස් බලන්න ගරු මන්ත්‍රීතුමා මට අවශ්‍ය වන්නේ කතානායකතුමනි මං පෙර සූදානම්ෙන් පෙන්නනවා උත්තර දෙන්න අවස්ථාවක් නැහැ කියලා. දැන් මේක අවුරුද්දකට ඉස්සෙල්ලා අහනකොට ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මේක ප්‍රශ්නේ අහනවද නැද්ද කියලා අහන්න. එතර ඊට පස්සේ ප්‍රතිචාරයක් දෙයි එහා පැත්තෙන්. දැන් ඔබතුමා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නේ අහනවද නැද්ද? ප්‍රශ්නේ අහනවා නම් අහනවා කියන්නේ ඊට පස්සේ පැත්තෙන් ප්‍රතිචාරෙයි. මෙහෙමනේ. දැන් අර ගරු මන්ත්‍රීතුමා ඇමතුමත් ඉන්නවා. දැන් බෝලයා බෝල් කරන්න ඉස්සෙල්ලා දුවාගෙන එන්න තියෙනවනේ. ගරු මන්ත්‍රීතුමා මේක නෑ ගරු මන්ත්‍රීතුමා මේක මේ මම මේ කාරණාට ගරු මන්ත්‍රීතුමා ගරු ශානක්‍යන් රාජමානික්ක මහතා මුදල් ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා වාඩි වෙන්න. ඔබතුමා අහන්නේ නැහැනේ ප්‍රශ්නේ. ගරු රාජමානික්කම් මම අහනවා ගරු කතානායකතුමා. ඔබතුමා ප්‍රශ්නය. මම අහනවා ගරු ඉතින් ගරු මන්ත්‍රීතුමාට මම පැහැදිලි කරලා කීවරෙන් දැන් ඔබතුමා දැන් දැන්නේ අහන්නේ ඔබතුමා ගරු මන්ත්‍රීතුමා කාලේ නාස්ති කරන්න එපා. ගරු ශානකන් මන්ත්‍රීතුමා අපි රවි කරුණානායක මන්ත්‍රීතුමාට අවස්ථාව ලබා දෙමු ඔබතුමාට ඉන්නට. හරි. එමෙතුමා කතානායකතුමා බොහොම ස්තුතියි. බලන්න මම එතුමා වෙනුවෙන් කොච්චර වෙලා හිටියද කියලා මම දැනගත්ත වෙනවා උත්තර දෙන්න කියලා. දැන් එතුමාට අවස්ථාව දෙන්න උත්තර දෙන්න. මෙහෙමයි කොච්චර ගරු මන්ත්‍රීතුමා හරි. ගරු කතානායකතුමනි බොහොමත්ම ස්තුතියි මේ දලාන්තින ප්‍රශ්නයේ තියෙන ස්වරූපය සහ දත්ත එකතු කර ගැනීම මත මම ඒ සඳහා සති දෙකක කල් ඉල්ලා සිටිනවා.